හෙලෝ බොයිස් ඔන්න ඉතින් අදත් වෙනද වගේම දවස් ගානකට පස්සේ වෙනද වගේම දවස් ගානකට පස්සේ හරිද හෙන මතාත්විකයිනේ නෑ මම වෙනද වගේම හැමදාම වීඩියෝ එකක් කරකට ඔන්න අදත් වෙනද වගේම ආවා හරිද ඉතින් මේ අද ගෙනල්ලා තියෙන්නේ සකුරා account එකක් ඔයාලා පේනවා ඇති සකුරා push up AO max ඉතින් ලස්සන සුපිරි account එකක් ගෙනල්ලා තියෙන්නේ හරිද ඉතින් account එක බලන්න යන්න කලින් ඉතින් කට්ටියටම කොහොමද බස් සාතියකට ඊට පස්සේ අවුරුද්දෙන් පස්සේ මං හිතන්නේ ඉතින් ආවේ එහෙනම් කට්ටිය අනිවාර්යෙන් අපි ෆලෝ කරලා නැත්නම් ෆලෝ පාරක් දාන්න ලයික් කරලා නැත්නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න ඒ වගේම ඔයාලට account එකක් ගන්න හරි ඔයාලගේ account එක විකුණ ගන්න හරි ඕන හරිද දැම්මම අමතන්න ඔයාලට account එකක් ගන්න හරි ඔයාලගේ account එක විකුණන්න හරි ඕන නම් මැසේජ් එකක් දාන්න WhatsApp එකෙන් නම්බර් එක 076යි 55යි 42යි 46යි 4 076යි 55යි 42යි 46යි 4 නම්බර එකට මැසේජ් එකක් දාලා ඔයාලගේ account එකක් ගන්න හරි ඔයාලගේ account එක විකුණ ගන්න හරි පුළුවන්. හරි එහෙනම් අපි අද ඉඳන් දිගටම ආයේ වීඩියෝ ගේනවා අවුරුදු හින්දා අපිත් අවුරුදු වලට. ඉන්න එපායි මචං. අන්න ඒකයි හරිද? දැන් හෙට අනිද්දා හැමදාම වීඩියෝ දැන් ආපහු නැවත වතාවක් මා පැමිණෙනවා. හරිද? ඉතින් මේ අපි තියෙන කිට් දාලා පෙන්නමු. ඉතින් පරණ කිට් ටිකක් තමයි තියෙන්නේ. පරණ ෂර්ට් බැනියන් අරන් ඒවත් තියෙන හරිද ඩවුන්ලෝඩ් එක ඉතින් සීසන් 8 වල ඒවා එහෙම ඔයාලා දන්නවනේ ඉතින් ආයේ මේ බ්ලැක් ජෝකර් එහෙම තියෙන ඉතින් මේ පරණ මෙව්ව ෂර්ට් එහෙම තියෙනවා බර්නි එහෙම තියෙනවා මේ පරණ ජර්සි එහෙම තියෙනවා දන්නෝ දනිති නොදන්නෝද දැනගති හරිද අන්න ඒකයි මේ ඔයාලා වීඩියෝ එක ලයික් කරන්න නැතුව එහෙම ඉන්න එපා එහෙම හොද නෑ ඒවා වස්සදින වැඩ ඒකෙන්ද ඔබලා අනිවාර්යෙන් ඔය වීඩියෝ එක නිකන් තියෙන එකට ලයික් එකක් එහෙම දාලා සබ්ස්ක්‍රයිබ් පාරක් කරේ නැත්නම් අනිවාර්යෙන් ඒ ඔය අලුත් channel එකක් බං ඕක සබ් කරපල්ලකෝ ඔච්චර මේ යටින් නිකන් තියෙන සබ්ස්ක්‍රයිබ් බටන් එක ඕක ඔබලා දාපන්කෝ ආයෙ මොකුත් වෙන්නේ නැහැ ඔබනවනේ අම්මරා ඉසි අවුලක් නැහැ මචං ඔබ තරහ වෙන්නේ නැහැ බුවා කියලා ඒකෙන්ද නිකන් සබ්ස්ක්‍රයිබ් පාරක් දාපල්ලා හරිද ඉතින් අපි බලමු මේකේ තියෙන්නේ මොනවද කියලා බලමු නෙමෙයි පේනවා ඉතින් මේක ඇත්තටම කිව්වොත් මේ සකුරා දැන් අඩුයි ඔයාලා ඔක්කොම කලින් කියන්න ඕනේ මචං සකුරා account අඩුයි හරිය අඩුයි කියන්නේ මේ ගාන අඩුයි නෙමෙයි මං කිව්වේ සකුරා account හොයාගන්නත් එච්චර නෑ ඉතින් එකට වගේ පාතින් සකුරා account නැති තරම් කියන්නේ මම හිතන්නේ දැන් සකුරා account නැද්ද කොහෙද නැතුව ඉතින් සකුරා හිපොප් එහෙම තියෙනවා ඉතින් ලොකු ගණන් වලට ඔය සකුරා එහෙම තියෙනවා මැක්ස් ඒවා එකමාර දෙක සකුරා හිපොප් ඒවා තියෙනවා දෙක පන්නලා ඒට අඩු වෙනුත් එන ඒවා තියෙනවා මං කියන්නේ එහෙම නෙවෙයි හරිද චිකන් ඒවා එහෙම තියෙනවා දැන් චිකන් ඒවා එහෙම තියෙන්නේ සකුරා account ගියපු ගණන් වල අන්න එහෙමයි මචං හරිද මේ සකුරා වල එහෙම මාකට් එක ආයේ බහින්නේ නැහැ කියන්නේ සකුරා වලට හිපොප් වලට ඔබලා අරගෙන টොප් අප් කරත් කිසි පාඩුවක් නැහැ මං ඇත්තටම ඔය කියන්නේ මචං ඔහේ වියදම් කරනවා ඉන්නවනේ ඔය කියන්නේ උන් සාදාටම ගහන්නේ නැහනේ ඕක මේ ඒ වගේ උන් ඔය නිකන් වියදම් කරනකොට මචං නිකන් මේ අලුත් සීසන් වලට টොප් අප් කරන්න එපා ඇත්තටම බොරු වැඩක් වටිනාකමක් නැහැ වටිනාකමක් තියෙනවා මන් නැහැ කියනව නෙවෙයි ඕල් මැක්ස් එකක් වුණත් වටිනාකම මචං ඕල් මැක්ස් කිට් 1000 ගාණක් කරත් මචං වටිනාකම 3-4 ඕ වගේ දැන් ඕල් මැක්ස් සකුරා හිපොප් වගේ වෙලා ඕ වගේ ගියොත් එහෙම ඔයාලට ඒක මචං එලයිට් එක බලපුවාම ලක්ෂ 10කට උනත් අප් 10 15කට උනත් අප් කරගන්න පුළුවන්. ඒ කියන්නේ එහෙම එකක් තියෙනවා. දැන් ඕල් මැක්ස් උනත් වැඩක් නැහැ මේ එලයිට් ටික නැත්තම් එහෙම එකක් තියෙනවා. ඒකෙන් මචං පුළුවන් තරම් ඔය ලොකුවට අලුතෙන් පටන් ගන්න ගොඩක් කොල්ලෝ ඉන්නවා. මොකද මේ අපිට එනවනේ මචං ඔය level 20 30 40 50 ඒවා එනවා 5 max එහෙම දැන් නෑ මං කියන්නේ එනවා එහෙම ආපුවම යනවා හරිද ඉතින් එහෙම ඒවත් එනවා මචං රුපියල් මේ 30000 විකුණන්න 20000 විකුණන්න ඕම එනවා හරිද මොකද ඒ වගේ මාකට් එකක් නැහැ දැන් 50ක් විතර ඒ කියන්නේ level 50 20 විතර ඒවා මේ level 50 20 අතර ඒවා 5 max විතර කරලා කිට් තියෙන්නේ 100ට අඩුයි ඉතින් එහෙම ඒවා තියෙනවා ඉතින් දන්නවනේ කට්ටියනේ පුෂ් අප් එහෙම තියෙනවා පරණ ඉමෝට් එකක් තියෙනවා ඒක මම මේක දැන නතර වෙලා හිටියේ MP14 Max මේ එහෙම තියෙනවා මම කියන්නේ දැන් ඒ වගේ එකක් දැන් එහෙම එකක් දැන් ගන්නද කියන්නේ දෙන්නේ දැන් ඒ වගේ මැක්ස් කරලා තිබ්බොත් ප්‍රයිම් 8 වෙట్లా මේ වගේ එකක් එක පැනලා යනවා අන්න ඒකයි ඒක තේරුම් ගන්න ඕනේ බලයි හරිද
නිකන් මේ අර දන්නේ නැති පුද්ගලයන්ට දැන ගැනීම පිණිසයි මම මේ කියන්නේ. මොකද මේ ෆ්‍රී ෆයර් ගහන උන් අඩු වෙන්නේවත් ෆ්‍රී ෆයර් එහෙම මචං එකෙක් යද්දි එකෙක් එනවා. අන්න ඒකයි දැන් ඔයාලා කට්ටිය හිතන ඇති ෆ්‍රී ෆයර් සමහරවුන් ගහනවා සමහරවුන් නැහැ. හරිද? ඒ කියන්නේ ෆ්‍රී ෆයර් ගේම් එක මචං එකෙක් යනවා නම් තව එකෙක් එනවා. මොකද ඒකනේ කවුන්ට් එකක් විකුණන්න ගන්නේ. හරිද? දැන් ඒ කියන්නේ ඔබ ගේම් එක නවත්තනවා නම් ඔබ නවත්තනකොට තව පොඩි එකෙක් එනවා ගේම් එක ගහන්න. අන්න එහෙම කේස් යන්න තියෙන්නේ මචං. මොකද මේක ලොකු පර්ෆෝමන්ස් එකක් ඕනේ නැහැ. ඒක හින්දා මචං කට්ටිය ගන්නවා. මම මේ account එකෙන් පිට කතා කියනවා කමන්නේ. දැනගන්නනේ කියන්නේ අවුල නෑ. ඒ කියන්නේ මචං එහෙම එකක් තියෙන නේද? ඒ කියන්නේ දැන් උඹලා නවත්තනකොට තව එකෙක් එනවා. එහෙමයි මචං. මේක කියන්නේ මචං අර 40ක් තියනවනේ මේ කට්ටිය ස්කෝඩ් එකක් ඇදිලා යාළුවොත් එහෙම ප්ලේ කරන්නේ. ඒක හින්දා මචං එකෙක් යද්දි එකෙක් එනවා. එහෙම තියෙනවා. එහෙනම් උඹලා ඔය ප්ලේ කරන account එකක් වුණත් මචං හදාගෙන යනකොට ඔය ලයිට් ටිකක් තියෙන්න එහෙම හදාගන්න බලන්න නැත්තම් ඒ ලක්ෂ 3-4ට විකුණන්න හදන්න නැත්තම් මැක්ස් කරපන්. මැක්ස් කරනවා කියලා නෑ. ඉතින් එකක් මැක්ස් කරන්න යනවා 20ක් 30. සමහරවුන් ඉන්නවා මචං මෙහෙම. මම ඇත්තටම කියන්නේ මේක ඇත්තටම මම කියන්නේ හරිද? account එක ඌ ගත්තේ උඹලා හිතපල්ලකෝ 50කට කියලා. 50කට 5 max එක. 5 max prime level 8 ඔහොම account එක. දැන් ඕකේ ඕගන් දෙකක් විතරක් මැක්ස් කරන්නම කිට් 500 600 500 කියලා ඉතින් හරි 400 කියලා ඉතින් ඒ කවුන්ට් එකේ ඕගන් දෙකක් වගේ මැක්ස් කරද්දී යන්න ඇති ඒ 50000 මම නිකන් කියන්නේ ඒ 50000 යන්න ඇති ඕගන් දෙකක් වගේ මැක්ස් කරද්දී හරිද එතකොට ඒකේ ඕගන් ටික ඔක්කොම විතරක් මැක්ස් කරන්න යන්න ඇති ලක්ෂයකමාරක් විතර හරිද මැක්ස් කරන්න විතර ඒෝ ටික ගණ්ඩයි මැක්ස් කරන්නයි විතර ලක්ෂ 3ක් 4ක් යනවා තුනක් ගනි නෑ දෙකක් ගනි 50000 දාමු හරිද එතකොට ඒකේ කිට් ටික අරගෙන ගන් ස්කින් ඔක්කොම ටික ගන්න ලක්ෂ අපි ලක්ෂ 5කට දාමු ඔය ටික ඉමෝට් අර මේ ඔක්කොම ටික ගන්නකොට account එකේ වටිනාකමම ගනින්කෝ ලක්ෂ 6ක් අඩුම් 5කටම පස්සෙමුකෝ පහේ account එකේ ඒ ගන්න ඩයල් එක මචං දැන් අපෙන් ගන්නේ 50000කට මම නිකන් කියන්නේ හරිද දැන් විකුණනකොට ඒ ආනිසංසය හැම තමයි දැන් 50000කට ඒක ගන්නෙ මම රචනා කියන්නේ ඔයගොල්ලෝ රචනා අහන්න ඕනේ දැන් 50000කට තමයි ඌ ඒක ගන්නෙ අරගෙන ඌ ඒකට ඕන් টොප් අප් කරනවා රුපියල් 10000ක් විතර 10000ක් විතර දානවා දැන් YT ප්ලෑන්ට් ටිකක් ඇවිල්ලා ඕන් දෙකක් විතර අරන් දානවා 10000ක් වියදම් කරනවා නැත්නම් 20000ක් වියදම් කරනවා ඔන්න ඊට පස්සේ ඌ ඒ account එක ආපහු විකුණන්න හිතිලා විකුණන්න ඌ කියනවා මම මේකට 20000ක් top up කරා මට මේක 70000න් විකුණනවා ඔන්න උතනයි ප්‍රශ්නේ තියෙන්නේ මචං දැන් ඒක ඌ හිතන්න ඕනේ මචං මේ ඔක ආපහු 50න් කියවනම් ඕක කමන්නේ ඉතින් ආපහු දැන් ඔබ ඒ account එක ඔබ 50න් ගත්තේ ඒකේ වටිනාකම 50යි කියලා දැන් එතකොට ඔබ 50න් ගත්ත එක තව එකෙක් මචං එක YT එකක් ගත්තා කියලා 70ක් දීලා ගන්නෑ අන්න එහෙම එකක් තියෙනවා හරිද ඒවා මම මේ තේරුම් ගන්න උඹලට කියන්නේ මගෙන් account ගත්තා හෝ නැතා උඹලා කාගෙන් ගත්තත් මම මේ කියන්නේ හරිද ඒ කියන්නේ ලක්ෂ 5ක් 6ක් වියදම් කරපු එක account එක දෙන්නේ 50000ෙන් නම් රුපියල් 10000ක් වියදම් කරපු එකාට මේ තව ලක්ෂයක් වැඩි කරලා දෙන්න බෑ මචං එහෙම එකක් දැන් එතකොට උඹලට වියදම් කරන ගාන කොහොමද කරන්න බෑ account එකක් දැන් උඹලා හිතපන් අපිම විකුණන එකක් කිය හිතා දැන් ඕ මගෙන් උඹලා ගන්නවා නම් ලක්ෂයකට account එකක් ඒ account එකට වියදම් කරලා ඇති ලක්ෂ 15ක් විතර දැන් උඹලා ඒ වගේ දැන් උඹලා අලුතෙන් account එකක් හදාගෙන යනකොට හදනවා කියහන්කෝ ඒ account එකේ kit වැඩි ඒ කියන්නේ kit 100ට යනකම් හදනවා එහෙම account එකක් හදනවා kit 500ක් විතර කරලා ඕගන් ටිකක් මැක්ස් කරලා ගන්නකොට උඹලට ලක්ෂ 3ක් 4ක් ගිහිල්ලා ඒ ගානට අම්මට සිරිවෙන account එකක් ගත්තා මගේ all max මේ It's time for us. all It's max time for මේ kit 1000 ගාන account එක වෙන්නේ 385යි ඒකත් අඩු කරලා දෙන්න It's time for අඩු us කරනවා මම කියන්නේ to reunite. all max එක හරියද kit 1000 ගානක It's time for us. එහෙමයි මචං It's time for us. It's time for us. එකක් තියෙනවා මම It's time for us. මොකද්ද කියලා මටවත් තේරුම් ඒවා It's time for us. අනේ මන්ද ටැග්ද කොහෙද උනේ මං
ඇයි මං එහෙම එකක් කිව්වේ දැන් මන් දන්නේ හරිද මම හිතන්නේ මම රෑ වීඩියෝ එක කරන්න ඒකින්ද මට පොඩ්ඩක් ෂෝට් එකක් වෙලා තියෙන්නේ හරි කමන්නේ නැහැ ඉතින් යාළුවනේ ඔයාලා එන්ජොයි කරා නම් එන්ජොයි කරා නැත් ඒක කිය එන්ජොයි කරා නම් එන්ජොයි කරා නැත්තම් ඒත් කරා කියලා හිතාගනින් උඹලගේ හිත සනසගනින් එහෙනම් මේ අදට වීඩියෝ එක වරයි ලයික් කරපු ෂෙයා කරපු සබ්ස්ක්‍රයිබ් කරපු සෙට් එකට මම ආදරේ ඉතින් ඔයාලා මේක ගන්නවා නම් It's time for us දාන්න to වෙන එකක් reunite. ගන්නවා නම් ඒත් මැසේජ් එකක් දාන්න ඔයාලගේ එකක් විකුණ ගන්නවා නම් ඒත් මැසේජ් එකක් දාන්න කිසි ප්‍රශ්නයක් නැහැ හරිද ඉතින් එහෙනම් අද වීඩියෝ එක ලයික් කරපු ෂෙයා කරපු කලින් කිව්වා වගේම thank you එහෙනම් මේ ඔයාලගේ account එක ගන්නවා නම්බර් එකට මැසේජ් එකක් දාන්න නම්බර එක 076 55 42 46 4 076 55 42 46 4 හරිද නම්බර එකට මැසේජ් එකක් දාන්න එහෙනම් අපි ගියා කට්ටියනම් bye bye It's time උඹලා for දෙයක් us ගත්තා නම් මචං to reunite. It's time ගත්තා for කියලා us. හරි මැසේජ් එකක් දාන්න එතකොට මට සතුටු වෙන්නේ මචං හරි නැත්තම් මම මේ කියවපු ටිකටත් මගේ මේ කට රිදෙනවා එතකොට මං අපරාධයක් කරේ වෙනවා ගිහින්ද එකෙක් හරි දාපන් තේරුම් ගත්තාය නැතාය බයි බයි බයි